ඇත්තටම මම මහනුවර උසාවිය ළඟ දකින්නවා. අය මේ ඩිවෝස් එක දීලා ඇවිල්ලා හරිම අනුවේදනීයයි. අය දුම්රියට දෙල්ල තියෙනවා. එයා කියන්නේ ඔබ නැති වුණාට පස්සේ මට එතනින් එහාට ජීවිතයක් නෑ. මම ඔබට වෛර කරන්නේ නැහැ. හැබැයි මට ජීවත් වෙලා වැඩක් නෑ. මම කියන්නේ ඒක එච්චර හොඳ දෙයක් කියලා අනුමත කරන දෙයක් නෙමෙයි. නමුත් අපි කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. නමුත් ඉතින් ඇයගේ ප්‍රේමය ආදරේ බිඳ වැටුණාට පස්සේ හරියම උපේක්ෂාවෙන් කියන ගීතයක් මේක. අපි දන්නවා ජීවිතේට අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ. මේ ස්ත්‍රීගේ පළමු ප්‍රේමය වෙන්නේ නැතිනේ. එතකොට අය කියනවා ඔයාගෙන් අඳුරගත්ත ප්‍රේමය මට තවත් රිසි නැත්තම් මෙතනින් මම අයින් වෙන්නම් කියලා ඩිවෝස් එක දීලා එන ගමන් අය ඒ විදිහට මට මගේ ජීවිතයේ අත්දැකීමක් මේක මහනුවර උසාවිය සැලදී. ඉතින් මේ පස්සේ අයව බලන්න ආව පිරිසෙන් දැවිලා කිව්වා මෙයාගේ හස්බන්ඩ්ට ඩිවෝස් එක දුන්නා මෙයා කියලා. මට ඒ වෙලාවේ මං හරිම සංවේදී වුණා. ගැහණියක් මෙතන කරන්නේ වෙන ගැහණියක් නම් ඇයට වෛර කරන එක. ඔහුට වෛර කරන එක. සහ ඒ අනිත් පැත්තේ ඉන්න ස්ත්‍රියට වෛර කරන එක. නමුත් ඇය තාම උපේක්ෂාවෙන් හැබැයි ඇය දන්නවා ඇයට මෙතනින් එහාට ජීවිතයක් නැහැ කියලා. ඇය තාම සංවේදී. මම ඒ මල සිරුර මම දකිනවා. එතකොට මට මේ ගීතයත් මතක් වෙනවා. ගැහණිය කොයි තරම් ආදරේ හා බැඳෙනවද? නමුත් පුරුෂයෙක් ඒ සම්මානව ගැහණියෙකුට ආදරේ කරනවද කියන කාරණාව මම ඇත්තටම ඒ වෙලාවේ මට ප්‍රශ්න කරා. මම මේ ගීතේට මම ඒකයි ගොඩාක් බැඳුනේ. ඒ මිනිහ දැක්ක මම මිරිගුතිය සොයා මුවැත්තියක විලසේ එපතවත් ඔබ මා